ඇවිල්ලා ඉන්නේ ඌව වෙල්ලස්සේ තියෙන සුන්දරම ස්ථානයකට. තමයි තනමල්විල ප්‍රදේශයට. හදිසි වැඩකට උඩවලව පැත්තට යන ගමන් තනමල්විල පොඩ්ඩක් නතර වෙන්න කියලා හිතුණා. විශේෂ හේතුවක් තියෙනවා තනමල්විල අපිට මේ නතර වෙන්න මේ දවස්වල විශේෂයෙන්ම සමාජ මාධ්‍ය අවකාශයේ තනමල්විල නාමය විශේෂයෙන්ම ජාත්‍යන්තරයට රැගෙන ගිය අපූර්ව ස්ථානයක් පිළිබඳව අපිට තොරතුරු වාර්තා වුණා දන්නවා. ඉතින් මෙන්න මේ තැන හොයාගෙන තමයි මම ආවේ තනමල්විලට. පිටිපස්සෙන් අලි ඉන්න මහා කැලෑවක් තියෙන්නේ මේ අලි ඉන්න ප්‍රදේශයක. කමක් නැහැ කෙසේ හෝ වේවා අපි ගිහින් බලමු. මැටි ගෙදර හොයාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. කවුරුත් ආදරය කරන. ඉතින් මැටි ගෙදර පැත්තට පොඩි රවුමක් දාලා එන්න තමයි හදන්නේ. අපි ගිහින් බලමු මොකද මේ තැන වෙන්නේ කියන එක. ඉතින් මේ පිළිබඳව ඔන්න තොරතුරු කියන්නේ බොඩ මේ පිටිපස්සෙන් එම දැක්කට පස්සේ පේනවා ඇති මේ මහා රෑ. හරිද මේ පැත්තෙන් ගත්තට පස්සේ හරිම කළුවරයි. මේ කළුවරේ තමයි මම මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. අපි ගිහින් බලමු මැටි ගෙදර තත්ත්වය කොහොමද කියලා. නැවිතගෙන එනකොට මේ මැටි ගෙදරට යන පාරේ තමයි ඉන්නේ. ඉතින් මේ කොහොම හරි වේවා අලි ඉන්නවද දන්නේ නැහැ. මම කියවනේ හතර වටේ මහා කැලේ හරිම සුවඳක් එන්නේ. මම හිතන්නේ හොඳම වෙලාවක තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. එනකොටම මෙන්න උයනවා. හොඳම වෙලාවෙ ඇවිල්ලා තියෙන්නේ නේද? අපි ඇතුළට ගිහින් බලමු මොකද මේ කට්ටිය කරන්නේ කියලා. ඔන්න මැටි ගෙදරට ආවා. මම කිව්වර කලිනුත් හොඳම වෙලාවෙ ඇවිල්ලා තියෙන කියලා ඉතින් නැන්දේ කොහොමද ඉතින්? වරදකට හොම්බේ ඉන්නවා. අපි කියන්නෙම නැතුව ඔන්න ඔයාලව බලන්න ආවා. අහම්බෙන් වගේ ආපු ගමන අලිහෙම මේ පැත්තට එනවද දන්නේ නැහැ. අන්න අර පැත්තෙන් තමයි වාහනේත් දාලා ආවේ. ඇත්තටම අලිහෙම එනවද? එනවා. ඊයේ රාත් ඇවිල්ලා මිදුලෙන් ගිහිල්ලා තිබුණා. ඔය දැනුත් බින්දිනවා එහෙම ඇහෙනවා. අලි වෙඩි දානවා එහෙම ඇහෙනවා. දෙක තුනක්ම. දැන් කිට්ටුවටම ඇවිල්ලා ඉන්නේ. මේ කාලෙට ඉතින් මෙහෙ එනවා මම හැම පාරම. අලි එනවා මේ කාලෙට. එනවා. සාමාන්‍ය මේ දවස්වල අර හේන් ගොවිතැන් කරන කටයුත්තත් එක තමයි වැඩිපුර එන්නේ නේද? එන්නේ වහිනකොට ඉතින් කොහොමත් එනවනේ. එහෙම තමයි ඇවිල්ලා. දැන් බය නැද්ද ඇත්තට මේ වගේ වැඩ කටයුතු කරන්න? දැන් මේ මම දැන් එනකොට මේ දැන් මේ රාත්‍රී කාලේනේ. දැන් මේ රාත්‍රී ආහාරය තමයි මැටි ගෙදර මේ කට්ටිය පිළියෙල කරමින් හිටියේ මම එද්දි. දැන් අපි රාත්‍රී ආහාරය මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලමු. හොඳම වෙලාවක මම ආවේ කියලා කිව්වෙත් ඒකනේ. මේ දවස්වල තනමල්ලිල හේන් ගොවිතැන් කරන කාල සීමාව. ඉතින් ඇත්තටම මේ කාලෙට විශේෂයෙන්ම වනාලි ගම්බදින මේ හේතු ගොඩාක් තියෙනවා ලින්ට මේක දවස්වල ගම්බදින. මේ ASCII තමයි මේ කට්ටිය මේ වැඩ කටයුතු ටික කරගෙන යන්නේ. ඉතින් මේ ඇත්තටම එහෙම බය නැද්ද මේ වැඩ කටයුතු වලට කරන්න පුළුවන්ද? බය නැත්තේත් නෑ. ඉතින් බයයි කියලා ඉතින් කරන්නේ නැතුවත් බෑනේ. පුරුදු වෙලා එක දැන් මෙච්චර ගැටලුවකුත් නෑ ඉතින්. දැන් මටත් ටිකක් හිතේ පොඩි බයක් තියෙනවා. ඇත්තටම දැන් මේ වෙලාවේ ඇත්තටම මේ අලියාවොත් ඔයාලා කොහොමද එලව ගන්න ක්‍රම තියෙනවද? අලි වෙඩි ගහලා ඉතින් ටෝච් එක අල්ලලා කෑ ගහලා අර මේක එලව ගන්න රකින්න දාලා. එහෙම තමයි. දැන් බොහොමයක් ගම්වලට ගියාට පස්සේ අපිට තියෙන මේ දැන් ඉන්න අලියම්නේ මේ අලි වෙඩි ගැහුවට. එහෙම නැත්නම් ටෝච් එකක් ගැහුවට එලවනවා. උන් කියන්නේ මිනිස්සු පස්සේ යම ආපහු මේ පැත්තේ අලි කොහොමද? තනමල් විලා. මේ පැත්තෙත් ඉතින් සමහර අලි ඉන්නවා එහෙම අය නැත්තේත් නෑ. සමහර උනා ටෝච් එක අල්ලනකොට අලි වෙඩි දානකොට යනවා 4-5 දෙනා එකතු වෙලා ඉතින් කෑ ගහනකොට අර මේකට යනවා. වැඩිපුරසින් සමාජ මාධ්‍යයෙන් තමයි අපි මේ කට්ටිය දැක්කේ කතා කරන තව ගොඩාක් දේවල් තියෙනවා. මේ ආව ගමන්ම මේ මොකද මේ මම එද්දිත් හරිම භයංකාර සිදුවීම් මොකද මොකද අතර පැත්තෙම නිකන් අර මේ යුද්ධයක් වගේ වලි වෙඩි ගහන සද්ද එන මේ ටිකක් හරි භයානකයි. ඉතින් ඒ පිළිබඳව තමයි අපි මැටි ගෙදර අපේ ආදරණීය අම්මගෙන් මේ ගැන අද්ද කතාව කියන එක ඉස්සල්ලා අහන්න ඕන නිසා තමයි ඇහුවේ. තව ගොඩක් දේවල් මෙතන කතා කරන්න තියෙනවා බලන්න තියෙනවා. අපි බලමු මෙතනින් එහාට එතන වැඩ කටයුතු ටික කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අපි දැන් දන්නවනේ මැටි ගෙදරට ආවට පස්සේ හොඳම දවසක තමයි අපි ආවේ. මැටි ගෙදර අද රාත්‍රියේ ආහාර වේලා තියෙන්නේ රොටි. දැන් ඔබ දැක්කනේ රොටි හදන විදිහ මේ ලස්සන පරිසරයක් සහිත මේ තැන. ඉතින් අපි බලමු මෙන්න මේ විදිහට අරනම්. මේ තියෙන්නේ රොටි. ඔන්න අද රාත්‍රී කෑමට මේ විදිහ රසම රස පොල් රොටියක් එක්ක කන්න තියෙන්නේ මොනවද කියලා තමයි අපි මේ විදිහට බලන්න මේ පැත්තේ. මේ විදිහේ පැව් මාළු හොද්දක් එක්ක
හොඳම දවසක අපි තනමල්ලට ආපෙලා අපි රොටි කන්න තමයි හදන්නේ. දැන් අපි මේ වීඩියෝ දර්ශනවල 3 දෙනෙක් දකින්නවනේ. දැන් දෙන්නෙක් හම්බ වුණා. කෝ තාත්තාද? හේනට ගියායි දැන් ඒ තව ටිකක් වෙලා යද්දි ගිනි ඇලහින ගහලා. දැන් මගේ නවත් ඇති සමහර විට. දැන් මේ රැයට මෙහෙම යන්න එහෙම බයගතියක් දැන් නැද්ද තාත්තා එහෙම? නෑ ඉතින් දැන් තාත්තලට කොහොමද හිරු වෙලානේ ඉස්සර ඉඳලම කෑ ගහලා එළවනවා නැත්තම් ඔයාලා වෙඩි දානවා. මොකද එළවන්නේ? දැන් ඔයාට දැන් මෙහෙම උයන පිහන වැඩ කටයුතු රෑ මෙතන කරද්දි දැන් මෙහෙම නිකන් අර අලි වෙඩි එහෙම ගත නිකන් බය හිතන ගතියක් එහෙම එනවද නිකන්? ඒකට දැන් හුරු වෙලා දින්න ඔයා. හුරු වෙලා තියෙන්නේ හුරු වුණාට ඉතින් අර හිතට බය දැනෙනවා. ඒත් ඉතින් තනියෙන් නෙවෙයිනේ අම්මා හරි තාත්තා හරි කවුරු හරි ඉන්නවනේ. අම්මයි තාත්තා ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඔව් ඒ දෙන්න ඉන්නවනේ ඉතින් ඕනෑකට. එතකොට මේ උයන කෑමවල රස එහෙම වෙනසක් වෙන්නේ නැහැ නේද? මෙතනින් අලිය අරින් යනකොට සජීවීව දැකලා තියෙනවද මේ උයන ආසේ අලිය විලා නැහැ? සමහර දවසට ඉතින් සද්ද ඇහෙනවා. වත්ත උඩ හතේ ඇවිල්ලා සද්ද මෙහෙනවනේ ළඟ. ඔයාලා මෙතන මේ විදිහට උයන පිහන වැඩ කටයුතු කරද්දී මෙතනින් අලිය ආවේ නැද්ද? නෑ එහෙම ඉන්නේ. එහෙම ඉන්නේ නැහනේ. ඉතින් ඔන්න මේ තමයි තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවනේ. අපි මෙතනින් එහාට රසම රස රොටියක රස බලන්නත් උන්න අපිට ආරාධනාවක් වෙන නිසා ඒක කරන ගමන් අපි තව දේවල් කතා කරන්න තියෙනවා. දැන් මෙයා ගැන අපි කොහොමද දන්නවනේ. ඊට පස්සේ අම්මව ගැන කොහොමද දන්නද? දැන් තාත්තත් හේනට ගිහිල්ලා සමහර විට දැන් එයි කියලා තමයි කිව්වේ. නමුත් මේ වීඩියෝ දර්ශන මෙච්චර ලස්සනටම ගන්නෙ කවුද? අයියා. එයා නම් දැන් නෑ යාළුවෙක් ගෙදර ගිහලා හෙට උදේ තමයි එනවා කිව්වේ. ඉතින් ඔන්න අයියා තමයි මේ වීඩියෝ දර්ශන මේ විදිහට ලස්සනට ගන්න. ඊට අමතරව මෙයාලට ඔයාලට උදව් කරන තව කට්ටිය ඉන්නවද? ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් නම් වලින් කියන බැරි තරම් ඉන්නවනේ. අයියාගේ තමයි මේ රූපරාමු ලස්සනටම හැඩට වැඩ කරගෙන ඔන්න ඉස්සරහට ගෙන්නේ. ඈතින් ටෝච් එළියකුත් තියෙනවා. මම සමහර විට තාත්තා එනවද දන්නෙත් නෑ. තාත්තා ඇත්තටම මේ වෙලාවේ දෙන්නේ නැත්තම්? ඔව් තාත්තා තමයි එන්නේ අයියේ. අන්න හොඳම වෙලාවේ වුණ තාත්තත් මේ වෙලාවේ මැටි ගෙදරට එනවා. මං හිතන්නේ හේනට ගිහිල්ලා එන ගමන් තාත්තත් ඔන්න මැටි ගෙදරට ආවා. අපි දැන් බලමු ඇත්තටම මේ මැටි ගෙදර කොහොමද පටන් ගත්තේ, මේක කොහොමද ඉදිරියට දියුණු කරගෙන මේ කට්ටිය යන්නේ සහ දැන් වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. මේක ඔබ වෙනදා දකින අර රසමරස කෑම හදන ඒ ඔන්න ගෑනු ළමයා ඉන්නවා මගෙත් එක්ක මේ වෙලාවේ. අපි කැමති නම දැනගන්න ඔයාගේ. මගේ නම අයියේ කෝෂිලා සෙව්වන්දි රත්නායක. ගොඩක් කට්ටිය නම දන්නේ නැති වෙදිනේ. ඔන්න මම දන්නෙත් අද. මේ තමයි කෝෂිලා. ඉතින් කෝෂිලා කොහොමද මේ YouTube එකට සම්බන්ධ වෙන්නේ? කොච්චර කාලයකට කලින්ද මේ ඇයි මේකට සම්බන්ධ වෙන්න හිතුනේ? අවුරුදු 2කට විතර කලින් පටන් ගත්තේ. ඒක පටන් ගන්නකොට කඩේට වැඩ කරන ගමන් හිටියේ. ඒ ඉද්දින් තමයි මෙහෙම channel එකක් කරමු කියලා කතා බහ කරගෙන කරන්න ගත්තේ. අම්මයි මුලින්ම කරන්න ගත්තේ මම තනියම. ඊට පස්සේ අම්මයි තාත්තයි දෙන්න සම්බන්ධ කරගෙන කරන්න ගත්තා. උදව් කරනවා. ඉතින් අම්මයි තාත්තයි ගොඩක් උදව් තියෙනවා. මම දන්නේ නැති දේවල් ඉඳලා දැනගන්න පුළුවන් එයාලා තමයි කියලා දෙන්නේ. දැන් එතකොට මුල්ම දැන් අවුරුදු 1.5කට 2කට කලින් තමයි පළවෙනි වීඩියෝ එක මෙයාලා කරන්නේ. ඇත්තටම මීට අවුරුදු 1.5 කලින් මොන වගේ වීඩියෝ එකක්ද? මොකෙන්ද වීඩියෝ කරේ? කැමරාවක් එහෙම තිබුණාද නැත්නම් කොහොමද ඒ තත්ත්වය? තාක්ෂණයේ පැත්ත? පළවෙනිම වීඩියෝ එක හැදුවේ ෆෝන් එකෙන්. තනමල් වල වැවේ නෙළුම් මල් පිපෙනවනේ. නෙළුම් මල් පිපුණාට පස්සේ නෙළුම් මලෙන් එනවා නෙළුම් බට්ටෝ කියලා. ගොඩක් අය දන්නේ නැති. ඒ නෙළුම් බට්ටෝ කඩලා අරගෙන එළවලුවක් හදන එකක් තමයි කරේ පළවෙනිම වීඩියෝ එක. අවුරුදු 2කට විතර කලින්. මේට අවුරුදු 2කට විතර කලින් තනමල්විල වැවේ නෙළුම් බට්ටෝ ගලවන වීඩියෝ එකක් කරපු මේ කට්ටිය අද සමස්ත ලෝකයක් කතා කරන චරිත බවට පත් වෙලා තියෙනවා. ඔබට මේකෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙන නිසා තමයි මේ කතාව ගැන වැඩිපුර අපි ඔබට කියන්නේ. මේ ඇත්තටම මේ වැඩේට මේ YouTube වැඩේට සහ මේ වීඩියෝ දර්ශන වලට අම්මවයි තාත්තවයි සම්මත කරගත්තේ කොහොමද? අම්මයි තාත්තයි ඉතින් කොහොමද ගෙදරනේ ඉන්නේ. අයියා තමයි කතා කරලා සම්බන්ධ කරගත්තේ මෙහෙම වීඩියෝ එකක් මේ හදමු මෙහෙම කියලා. ඔන්න දැන් ඒ තමයි මුල්ම විතර. ඊට පස්සේ දැන් අපි යනවා තාත්තගේ පැත්තට. දැන් විශේෂයෙන්ම වැඩිහිටි උදවිය අපිට හරි අමාරු වෙන්නේ මේ වගේ වැඩවලට සම්බන්ධ කරගන්න. මිනිස්සු හිතන් ඇති තනමල් විල එහෙම නැත්නම් මොනරාගල කොටවසේ මෙහෙම අපේ මිනිස්සුන් නෑ බෑ පුළුවන් ඒ පුළුවන් නිසා පෙන්නන්නේ. ඉතින් මේ ඔන්න හේන් ගියාට ගිහිල්ලා මහන්සි ආව ගමන් මමත් ඔන්න කරදර කරන්න මේ ඇවිල්ලා ඉඳලා අහම්බෙන් කොට හම්බුණා. ඉතින් මේ අපේ තාත්තගේ නම මොකක්ද? මගේ නම WM රත්නායක. WM රත්නායක. ඉතින් මේ තාත්තා තමයි ඔයාලා ඔය YouTube එකේ දකින්නේ මේ වීඩියෝ හදනවා ඊට පස්සේ කෑම කනවේද. ඉතින් මේ ඉතින් තාත්තේ මොකද මේ ඇත්තටම මේ වීඩියෝ එක නැත්නම් YouTube වලට එන්න කොහොමද හිතුනේ මේක? ඉතින් දරුවයි එක්ක ඇවිල්ලා කිව්වා තාත්තේ දැක්කම මේ කියලා වීඩියෝ channel එක කරනවා කියලා. ඉතින් මම කිව්වා උතේ කරමු කියලා. මම සාහේ දැක්කම ඒගොල්ලන්ට.
හරි මේ කොහොමද උනන්දුව කොහොමද තාත්තට කියන්නේ මේ වෙන දැන් හේනේ දැන් මේට අමතරව මොකක් හරි රැකියාවක් කරනවද? නෑ මම ඉස්සෙල්ලා දීර්ඝකාමාන්තය කරා. ඒක නැවතුවා. දැන් හේනක් ගොඩක් කරගෙන ඉන්නවා. ඒ වැඩ ආස්සේ කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? මේක තුරුදින් උපන් විදිහට සහයෝගය දෙනවා මම ඇවිල්ලා. ඒ වැඩ කටයුතු ASCII වුණත් සහයෝගය ලබා දෙනවා. දෙනවා. ඕන දෙයක්. එතකොට මේ දැන් වැඩ කටයුතු කියන දැන් මේ දවස්වල මහා කන්නේ වගා කරන්න පටන් ගන්න තියෙන්නේ. මේ ASCII මේ වීඩියෝ වලට මේ දෙන්න කතා කරාට පස්සේ කරදරයක්ද ඒක? නැහැ. මගේ මේකත් එක්කලා මම ඉතින් ඒගොල්ලෝ සහයෝගය දෙනවා. වෙලාවක් තියෙන හැම මොහොතකම. හැම මොහොතකම. ඔය හැම මොහොතකම. ඉතින් කොණ්ඩ විදිහට තමයි තාත්තගේ කතාවේ තියෙන හරි ආසාවෙන්. ඊට අමතරව දැන් YouTube එකට එන්න කලින් දැන් දීවර රැකියාව කරා ඊට පස්සේ ගේම් ගොවිතැන් කළා. දැන් ඇත්තටම YouTube එකට ඇවිල්ලා දැන් ගොඩක් කට්ටිය ඔයාලව දන්නවනේ. තාත්තා ඇත්තටම දැන් යද්දි ටවුන් එකට නගරයට එහෙම නැත්නම් වෙන අපි හිතන ගමේ එහෙම කොහේ හරි විශේෂ නැවතිදී අඳුර ගන්න නැද්ද මිනිස්සු? අඳුර ගන්න මැටි ගෙදර කියලා කතා කරනවා ඉතින්. විශේෂ පිළිගැනීමක් ඒ කියන්නේ හම්බ වෙනවා දැන් අඳුර. ඔව් අඳුර. එතකොට මොන වගේ දෙයක්ද හිතෙන්නේ ඇත්තටම? කොටස් අඳුරේ. ඒ වගේ අවස්ථාවල් වල. ඒ කියන්නේ කවුරුත් තාත්තා සමහර විට දන්නේ නැහැ. ඔව්. කියන්නේ ළඟට වෙලා කතා කරනවා. කතා කරනවා. මැටි ගෙදර ඇකිලේ කතා කරනවා. ඔන්න ඔහොම තමයි වෙන්නේ. ඉතින් දැන් මීට දැන් හේන් ගොවිතැන් කරන සාමාන්‍ය දීවර රැකියාව කරගෙන ඉදපු රත්නායක එහෙම පිළිගැනීමක් තිබ්බද? ඔව් එහෙමත් තිබුණා ගොඩක්. දැන් මම කියන්නේ ගොඩක් අඳුරන සමාජයක. දැන් සමාජයේ ගොඩක් අඳුරනවා. දැන් අඳුරනවා. නැත්නම් ඉස්සර මේ ඉන්න පිරිස විතරයි දන්නව. ඔව් ඉස්සර දැන් ගොඩක් පිරිස අඳුරනවා. පේනව නේද? මේ සමාජ මාධ්‍ය මේ YouTube අවකාශයේ Facebook කියන්නේ ලෝකයක් අතරට යන්න පුළුවන් කියන එක තාත්තගෙන් ගන්න පුළුවන් නේද? ඉතින් අපි මේ කතාව ඔබට කියන්නෙත් අන්න ඒ නිසා අම්මා ගැන අපි දැන් පොඩ්ඩක් කතා කරන්න ඕන. මේ අපි අම්මගේ පැත්තටත් ඔහොමම කැමරාව හරවමු. මේ අම්මගේ නම මොකක්ද? එම් චම්පිකා. එම් චම්පිකා. එතකොට අම්මගේ ගම්පලාත මෙහෙම. මගේ ගම මෙහෙමයි. එතකොට කොහොමද මේ වීඩියෝ දර්ශනවලට සම්බන්ධ වෙන්නේ? ළමයි කරනවා කියලා ඉතින් කතා කරාම මමත් ඉතින් කැමැත්තෙන්ම එයාලත් එක්ක සහයෝගයෙන් කරනවා. එතකොට දැන් මේ වගේ දේවල් කරද්දි මොන වගේ දෙයක්ද හිතෙන්නේ සාමාන්‍යයෙන්? මෙහෙමයි ඉතින් ලොකු සතුටක් දැනෙනවා. ඉතින් අපි හේන් ගොවිතැන් කරගෙන එදා ඉඳලම ඉතින් හිටපු මිනිස්සු අලුත් අත්දැකීමක් ඉතින් කැමැත්තෙන් කරගෙන යනවා. දැන් අම්මටත් මම අහන්නේ දැන් අම්මා සමිති සභාගම් වලට යනවා ඇති. එමන් නැත්තම් වෙනත් වැඩ කටයුතු වලට ටවුන් එකට යනවා. සමහර ලාවට අතිසිය නගරයකට නැත්නම් වෙන කොහේ හරි ගියා කියනවා. ඒක සමාජයේ කොහොමද අඳුර ගන්නවද? ඔව් ඉතින් ඇත්තටම දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉතින් දැන් ගොඩක් දෙනෙක් අඳුරනවා, දන්නවා. දැකපු ගමන් ඇවිල්ලා කතා කරනවා. ඉතින් මැටි ගෙදර කියලා අය කියලා තමයි කියන ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ගොඩක් හොඳයි ඉතින්. ලොකු පිළිගැනීමක් තියෙනවා. ඔන්න ඔකයි වැඩේ ඉතින්. මේ වෙලාවේ ඔන්න ඔය විදිහට තමයි වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ. ඉතින් කොහොම හරි වේවා ඔබට මේ පවුලෙන් ගන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් අපි එකතු වෙලා දෙයක් කරොත් ඇත්තටම අපිට කරන්න බැරි දෙයක් නෑ කියන එක තමයි මේ කතාවේ තියෙන්නේ. ඒ නිසා තමයි මේ කතාව හොයාගෙන අහම්බෙන් හරි යන ගමන් තනමල්ලට ගොඩ වෙච්ච වෙලාවෙ හිතුවේ. මම අවසාන වශයෙන් අහන්නේ අපේ තංගිගේ මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන අයට මොකද කියන්න තියෙන්නේ? බැහැ කියලා දෙයක් නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. මමත් මුලින්ම බැහැ කියලා කිව්වා. මුලින්ම ලැජ්ජාව තිබුණා. මුලින්ම මම අයියර කිව්වේ මූණ පෙන්නන්න එපා. ගොඩක් ලැජ්ජාවක් තිබුණා. මූණ පෙන්නන්න එපා. අත් දෙකෙන් කරන ක්‍රියාවල් විතරක් ඔය කපන කරන දේවල් එළවලුණා. එහෙම අත් දෙකෙන් කරන දේවල් විතරක් පෙන්නන්න මූණ පෙන්නන්න එපා කියලා පුදුම ලැජ්ජාවක් තිබුණේ. හැමදාම ඉතින් ලැජ්ජාවෙන් ඉඳලා බැහැනේ. ඒ නිසා මම පස්සේ තේරුම් ගත්තා බැහැ කියලා දෙයක් නැහැ. කියන්නේ හැමදාම එකම තැන ඉඳලත් බැහැනේ. ඒ නිසා මමම තේරුම් ගත්තා මම මෙතනම ඉන්න එක නෙමෙයි හරියන්නේ. ටිකක් ඉදිරියට යන්න ඕන. ඒ නිසා මම අනිත් අයට කියන්නේ හැමදාම එකම තැන ඉන්න එපා. බෑ කියන දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම උනන්දුව උත්සාහය කැපවීම තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැනේ. ගෑනු ළමෙක්ද පිරිමි ළමෙක්ද එහෙම කියලා දෙයක් නැහැ. මම ඕනම කෙනෙකුට කියන්නේ අම්මා තාත්තා සහෝදරයෝ ඕනම කෙනෙක් එක්ක එකතු වෙලා ගමනක් යන්න සහයෝගයෙන් වැඩ කරන්න කියනවා. මේ පවුලෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා. මම දැන් අහම්බෙන්නේ මේ තැනට ආවේ. ඒ ආවට පස්සෙත් මේ තියෙන සමගිය විශේෂයෙන්ම මේ අම්මා තාත්තා මේ ආදරණීය දියණිය මේ ප්‍රදේශයේ මේ කට්ටිය ඉන්න හරිම මේ පුදුමාකාර නිස්කලංක භාවයක් දැනෙන්නේ. ඉතින් මේ පරිසරය තුළ මේ ගැමි පරිසරය තුළ බොහොම ආදරණීය ලෙස මේ පවුල ජීවත් වෙනවා. ඉතින් ඒ ජීවත් වෙන මේ මොකද මේ කට්ටියට මේ අමුතුවේ මේක මේ අමුතුවෙන් මෙහෙම කරමු කියලා කරන්න හේතුව නැහැ. මෙයාලගේ ඇත්තම ජීවන කතාව තමයි මේ. මොකද මේ උයන තැන ඉඳලා මේ හැම දෙයක්ම මේ මිනිසුන්ගේ ඇත්තම නැත්තම් මේ YouTube වලට දාන්න ඕන නිසා මෙහෙම චරිත මවාගෙන කරන්නේ නැහැ. ඉතින් ඒක විශේෂයෙන්ම කියන්න ඕන මේ මෙයාලගේ ඇත්තම පරිසරය, මේ ඇත්තම ජීවිත කතා, මේ ඇත්තම දේවල්. ඉතින් හැමදාම හේනේ කුඹුරේ ඔට්ටු වෙච්ච මිනිස්සු.
ඉතින් ඒ නිසා ඒ ආදරණීය ලිංගතුභාවය හැමදාමත් එමය ඔබට ගන්න විශේෂ ආදර්ශ විශේෂයෙන්ම බොහෝ විට මේ කාල සීමාව තුළ ඔබ දකින්න ඇති විවිධාකාර පවුල් ආරවුල් පවුල් ගැටලු විවිධාකාර ප්‍රශ්න. නමුත් එහෙම නැතුව පවුලක් විදිහට ගොඩ යන්න හදන තනමල්ලේ ආදරණීය පවුලක් ගැනයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කළේ අහම්බෙන් හරි. ඉතින් පුතේ ගොඩක් මහන්සි ඇති මේ කතා බහ කරලා අපි මොනවා හරි කාලම ඉන්නේ නා. අපි එද්දිත් ඔන්න ආදරණීය අම්මගෙන් ඉල්ලීමකුත් තියෙනවා මේ වෙලාවේ වැවුමාළු කෑල්ලක් එක්ක රොටි තමයි මෙයාලා රැයට අපි එද්දි උයලා තිබ්බේ. ඉතින් අම්මා කියනවා අපිට ඉතින් රැය වෙච්ච නිසා රොටි කෑල්ලකුත් වැවුමාළුත් එක්ක කමු කියලා. ඉතින් ඇත්තටම හරිම ආසාවෙන් මේ ආරාධනයත් පිළි අරගෙන අපි තනමල් විල මැටි ගෙදරට ආපු වෙලාවේ රොටි කෑල්ලක් එක්ක වැවුමාළු කෑල්ලකුත් කාලා බලමු. හතර වටෙන් අලි වෙඩි ගහන සද්දේ ඊට පස්සේ මැටි ගෙදර අපි මේ කට්ටියත් එක්ක කතා කර කර ඉන්න අතරේ දැන් අපි හදන්නේ මැටි ගෙදර රොටියක් කන්න. ඉතින් බොහොම ස්තුතියි ඉතින්. ආගන්තුක සත්කාර වලට රොටියක් කන්න තමයි හදන්නේ. කියන්න දෙයක් නැහැ ඉතින්. සුපිරිම සුපිරි. ආම්බෙන් හරි තනමල්ලි වලට ආව එක ලොකු දෙයක් කියලා හිතෙන්නේ මේ වෙලාවට. තව කැලලක් කාලා බලමු. හරිම අපූර්වයි නේද? ඉතින් මේ පුදුම රසක් තියෙන්නේ. ජීවිතේ කාපු රසම කොරලි හොද්ද සහ රසම රස රොටිය කියන්න පුළුවන්. තනමල්ලි වලට ආම්බෙන් හරි ආපු වෙලාවේ ඔබේ ජීවිතේට මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන්කම ඇති. ඒ නිසා වීඩියෝ එක ඔන්න අපි ඔබට මේ ආකාරයෙන් ඉදිරිපත් කරලා බොහොම ස්තුතියි මෙච්චර වෙලාවක් අපිත් එක්ක එකතු වෙලා හිටිය හැමෝටම. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් ඔබට සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.